නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අද අපි කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ පූර්ව භවයක සිදු අතිශය අගනා කතාවක් ගැනයි. මේ සේරිවාණිජ ජාතකය. පහසුවෙන් ව්‍යාපාර කළ හැකි විට අවාසි මාර්ගයකින් ගමන් කිරීම ගැන මේ ජාතක කතාව අපිට කියා දෙනවා. මෙය වාරණාසි නගරයේ සිදු වූ කතාවක්. ඒ කාලයේ වාරණාසි නගරයේ සේරිවාණිජ කියන වෙළෙඳ නායකයෙක් සිටියා. උන්වහන්සේ බෝධිසත්ව ස්වභාවයෙන් යුක්ත ප්‍රඥාවන්ත කෙනෙක්. සේරිවාණිජ මහතා වෙළෙඳ සමිති අංක 500ක් සමග වෙළෙඳ කටයුතු වලට යන්න සූදානම් වුණා. ඔහුගේ වෙළෙඳ සමිතියේ වාහන 500ක් තිබුණා. ඒ කාලේ තව වෙළෙඳ නායකයෙක් හිටියා. ඔහුත් වාහන 500ක් සමග වෙළෙඳ ගමනක් යන්න සූදානම් වුණා. දෙන්න මුණ ගැසුණු විට කවුද පළමුව යන්නේ කියලා කතාවක් ඇති වුණා. අනික් වෙළෙඳුවා කිව්වා මම පළමුව යන්න ඕනේ. මගේ වාහනවල තන අඹරලා තනකොළ කන්න හොඳ වතුර බොන්න මගේ ගොන්නුන්ට ලැබෙයි. සේරිවාණිජ මහතා ඒට එකඟ වුණා. හරි, ඔබ පළමුව යන්න, අපි පසුව එන්නම්. පළමු වෙළඳුවා තම සමිතිය සමග පිටත් වුණා. ඔවුන් කාන්තාර මාර්ගයක් ඔස්සේ ගමන් කළා. මාර්ගයේ පානීය ජලය අවශ්‍ය වුණා. කාන්තාරයේ මැද යක්ෂයෙක් හිටියා. ඒ යක්ෂයා වංචාවක් කළා. ඔහු රතවක් පදවාගෙන, තෙත් වස්ත්‍ර ඇඳගෙන, මල් මාලා දරාගෙන වෙළෙඳ සමිතිය හමුවට ආවා. යක්ෂයා මෙහෙම පැවසුවා. ඔය ඉස්සරහට ගියොත් වැස්සක් තියෙනවා. වතුර ගොඩක් තියෙනවා. ඔබලාගේ මේ බර වතුර බාල්දි විසි කරන්න. කාන්තාරය පහසුවෙන් තරණය කරගන්න. පළමු වෙළඳුවා ප්‍රඥාව නොතබා යක්ෂයාගේ වචනවලට විශ්වාස කළා. ඔහු තම සියලු වතුර විසි කළා. එහෙත් ඉදිරියට ගිය විට වැස්සක් නෑ, වතුරක් නෑ. කාන්තාරයේ දුරුතු තත්වයන්. රාත්‍රියේදී යක්ෂයෝ පැමිණ ඔවුන් සියල්ලන් මරා දැමුවා. වාහන භාණ්ඩ සියල්ල අත්පත් කරගත්තා. කාන්තාරය තුල ඇටකටු විසිරී තිබුණා. දින කිහිපයකට පසු සේරිවාණිජ මහතා තම සමිතිය සමග එම මාර්ගයට පැමිණියා. කාන්තාරයේ පටන් ගත් විට ඇටකටු දොටුවා. ඔහු හිතුවා මෙතන යමක් වැරදි. යක්ෂයා එළියට ආවා. එකම වංචාව කරමින්. යක්ෂයා නැවතත් ඉස්සරහට ගියොත් වැස්ස තියෙනවා. වතුර බාල්දි විසි කරන්න. සේරිවාණිජ මහතා ප්‍රඥාවෙන් සිතුවා. මේ කාන්තාරයේ වැස්ස වැටුණා නම් පොළව තෙත් විය යුතුයි. ශාක වැඩෙන්න ඕනේ. හැබැයි මේ පොළව වියලි. මේ කවුරු හරි යක්ෂයෙක් විය යුතුයි. ඔහු තම සමිතියට අණ කළා. කිසිවක් විසි නොකරන්න. වාහන වට්ටක් සාදන්න. අපි රැකවරණයකින් රාත්‍රිය ගත කරමු. ඔවුන් වාහන වට්ටක් හැදුවා. සියලු දෙනා සන්නද්ධව හිටියා. රාත්‍රියේ යක්ෂයෝ පහර දුන්නා. ඒත් සේරිවාණිජ මහතාගේ සූදානම නිසා යක්ෂයන්ට පරාජය වුණා. ඔවුන් පලා ගියා. අලුයම වන විට සේරිවාණිජ මහතා සහ ඔහුගේ සමිතිය ආරක්ෂිතව සිටියා. ඔවුන් පළමු වෙළඳුවාගෙන් සියලු සම්පත් හා භාණ්ඩ ලබා ගත්තා. සේරිවාණිජ මහතා ආරක්ෂිතව ගමනාන්තයට ළඟා වුණා. ඔහු මහත් ධනයක් ලබා ආපසු ආවා. මේ ජාතකයෙන් ලැබෙන උපදෙස කුමක්ද? ප්‍රඥාව ජීවිතයේ වටිනාම දේ. ප්‍රඥාව නැතිව ගන්නා තීරණ භයානක විය හැකියි. පරීක්ෂා කිරීම අවශ්‍යයි. අන් අයගේ වචනවලට අන්ධව විශ්වාස නොකළ යුතුය. තමන්ගේම බුද්ධිය යොදා තීරණ ගත යුතුය. සූදානම ආරක්ෂාව ගෙන දෙයි.
අනතුරු අපේක්ෂා කර සූදානම් වීම වැදගත්. ලාභයේ ඉක්මනින් වුවත් සැලකිලිමත් වන්න. පහසු මාර්ග සෑම විටම හොඳම මාර්ගය නොවේ. මේ සේරි වාණිජ ජාතකය අපට ප්‍රඥාවේ බලය පෙන්වා දෙනවා. බුදුරජාණන් වහන්සේ පූර්ව භවයේ සිටම ප්‍රඥාවෙන් යුක්ත වූ බව මතක් කරනවා. ඔබටත් මේ කතාවෙන් උපදෙස් ලැබුණා නම් වීඩියෝ එකට ලයික් එකක්, ෂෙයා එකක් දාලා channel එකට subscribe වෙන්න අමතක කරන්න එපා.